අද අපි අපේ වනිතා නන්දන වැඩසටහනට සහභාගී කරගන්නේ ලංකාවේ ඉතාමත් ප්‍රවීණ දක්ෂ රංගන ශිල්පිනියක්. ඔබ කවුරුත් දන්නා ලස්සන රංගන ශිල්පිනියක් ඇය. ඇය වේදිකාව, ඒ වගේම සිනමාව, නාට්‍ය ඒ හැම දෙයකින්ම ජයගත් රංගන ශිල්පිනියක්. අපි ආසයි පිළිගන්න ඔබ ඉතාමත් ආදරෙන් අපේ මේ වැඩසටහන බලන අපේ ප්‍රේක්ෂකයන්ට අපි කියන්නේ මෙය මේ ළඟකදී ජනප්‍රියත්වයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. මෑත ඉතිහාසයේ ජනප්‍රියත්වයට පත් වෙච්ච නෙමෙයි. අවුරුදු 6කට කලින් දැන් මෙයා ලංකාවේ නොදන්න කෙනෙක් නෑ. බලමු අපි කවුද ඇය කියලා. ඇය නමින් වංචාලි පචනිකා. අයිබෝන්. අයිබෝන්. ඉතින් කොහොමද මේ දවස්වල? මේ දවස්වල මම චිත්‍රපට තුනක වැඩ කරනවා. එකක් දන්නෝ දන්ති, අනික වටේ සවාරි, තුන්වෙන්න අඩි තුනේ පිම්ම. මේ මොකක්ද අඩි තුනේ පිම්ම කිව්වේ? අඩි තුනේ පිම්ම මේ සටන් ජවනිකා ගොඩාක් ඇතුළත් චිත්‍රපටයක්. ඒකේ සටන් ජවනිකා 12ක විතර මම ඉන්නවා. මොකද මම මේ බ්ලැක් බෙල්ට්, රෙඩ් බෙල්ට් ඔක්කොම අරගෙන තියෙනවා. එහෙමද? එතකොට මම හිතන්නේ මේ කාලය තුල සම්මාන සහතිකයක්වත් ලබාගෙන නැති. ඒව නම් ගොඩාක් මට කියන්න බෑ වචනෙන් ඒ තරම් ගොඩාක් මට සම්මාන සහතික පත්‍ර ඒව ලැබිලා තියෙනවා. දැන් ඉතින් මේ අරගෙන තියෙන සම්මාන සහතික අතරේ මුදල් ත්‍යාගත්තේම ලැබෙන්නේ නැති නේද? අනේ මුදල් ත්‍යාගය එකක්වත් මට නෑ. මොකද මම මුදල් වියදම් කළා තමයි මේ සම්මාන සියල්ලම ගත්තේ. ඒකට කාගෙන්වත් කතාවක් නෑනේ. කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බෑ. අරයා ගත්තේ සම්මානේ නිකන් කියලා. මම සම්මාන වලට සල්ලි දීලා තමයි ගන්නේ. එහෙමයි මම. හැමදාම එතන තමයි මං ඉන්නේ. මං කාටවත් චීප් වෙන්න කැමති නෑ. බලන්නකො කොච්චර අගේ ඇති රංගන ශිල්පිනියෝද අපිට ඉන්නේ කියලා. එතකොට මේ සාමාන්‍ය මේ දක්ෂකම් මත නේද ඔය කලාවේ සම්මාන සාතික දෙන්න ඕනේ. ඔව් ප්‍රවීණත්වයට නේද? එහෙම නේද? මම දන්නේ. මට ඉතින් මේ දක්ෂකම් තියෙනවනේ. මම වේදිකාව කොච්චර ලස්සන හසුරුවනවද වේදිකාවට මේ ගොඩ වුණාම. ඒකනේ. ඒ දක්ෂයාට ප්‍රවීණයට මම දන්න විදිහට මේ ඒගොල්ලන්ට සම්මානයක් දෙනකොට සාමාන්‍යයෙන් මේ ප්‍රවීණත්වයට අනුව මුදල් තාගයක් ලබා දෙනවානේ. ඔබට මුදල් ලැබිලම නැද්ද? නෑ මට ලැබිලා නෑ. මට මේ මොකද මම දීලානේ ගන්නෙ. මං එච්චර අහන්න යන්නේ නෑ මුදල් ඕගොල්ලෝ දෙනවද මට ප්‍රශ්නයක් නෑ. මට සල්ලි තියෙනවා මං සල්ලි විතන් කරනවා සම්මාන ගන්නවා. මට තියෙන සම්මාන පිස්සු. මෙහෙමයි මේ වේදිකාවේ මේ සාමාන්‍යයෙන් ඉතින් වේදිකාවට එනකොට අපි සතර අභිනය කියන එකක් ඉගෙනගෙන තියෙනවානේ. නේද? මං අදනේ ඇහුවේ. ඉතින් ඔබතුමිය සතර අභිනය දන්නේ නැතුවද මේ සම්මාන ගන්නෙ? එහෙම මම දන්නේ නැහැ. ඒක මොකේ තියෙන එකක්ද? මේ සාමාන්‍ය වේදිකා නාට්‍යයක මම දන්න විදිහට මේ වේදිකා නාට්‍යයක් පුහුණු කරනකොට මේ සතර අභිනය ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. මේකයි සතර අභිනය කියලා 아무තුවෙන් දැනගන්න දෙයක් නැහැ. මම වේදිකාවට නැග්ගම වේදිකාව හොල්ලනවා. ඔය හැමෝම කියන්නේ මාරයා කියලා. ඔයාගේ ඇක්ටිං මාරයා කියලා මට කී දෙනෙක් කියලා තියෙනවද? ඒක තමයි මේ දැන් කියන්නේ අමුතු මේ ක්‍රමයකට දැන් මේ සම්මාන සහතික මුදල් ත්‍යාගය දෙන්නේ. මම මෙච්චර කල් හිතාගෙන ඉති ප්‍රවීණත්වයේ මත මුදල් ත්‍යාගයක් හා සම්මානයක් මේ වෙන් කරනවා කියලා. බලන්න දැන් ඔය ප්‍රවීණ අය ඉන්නවා අවුරුදු 30 40 අය. ඒගොල්ලන්ට සම්මාන නැහැ. ඇයි ඒ? ඒගොල්ලන් සම්මාන ගන්න යන්නේ නැහැනේ. ඒගොල්ලන්ගේ අහංකාරකම සල්ලි ටිකක් විතර කරලා සම්මාන ගන්න පුළුවන්. ඇයි ඔය හිතන්නේ නැත්තේ? මේක තමයි. දැන් මුදල් වියදම් කරොත් මේ කියන්නේ සම්මාන සාතික ඕන තරම් ගන්න පුළුවන් ඔබතුමී කියන්නේ නේ. ඒක තමයි. මම දන්නේ කියන්නේ මේ මම පුද්ගලික මේ මුදල් වියදම් කරලා හරි සම්මාන සාතික ලබා ගන්නවා හැමෝම ඒක කරන්න බැහැනේ කියන තැන මේ මෙච්චර කල් හිටියේ ඇත්තටම. මොකද අපි දැනගෙන හිටියේ නෑ. අපි හිතුවේ මේ ප්‍රවීණත්වයට මෙහෙම දෙනවා ඇති. මොකද අපිට මේ වෙනකොට සම්මානයක් සාතිකයක් කවුරු දීලා නෑනේ. ඒකයි මම මේ ඇහුවේ. මේ සමාව ඉන්න ඕනේ මේ වැරදි දෙයක් එහෙම මේ ඇහුවනම්. ඉතින් මේ දවස්වල දැන් මේ මම දැනගන්න කැමතියි ඉතින් මේ එකම ඔබතුමියගේ අනාගත බලාපොරොත්තු පුද්ගලික ජීවිතේ මම විවාහකයි. මගේ සැමියා සහ මට ඉන්න දුවෙක් පුතෙක්. අපි කරනවා මේ සුදු අසුපිට ප්‍රයිවට් ලිමිටඩ් එකක්. ඒකෙන් earn වෙන මුදල් වලින් තමයි මම මේ හැම දෙයක්ම කරන්නේ. මගේ අනාගත බලාපොරොත්තුව මේ ෆවුන්ඩේෂන් එකක් හදන්න. ඒ කියන්නේ පදනම.
මම මේ පචනිකා මහත්මිය අපේ රංගන වේදිකේගෙන් මම මේ තව පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා හිටියේ. මොකද මම අර ඉස්සෙල්ලත් ඒ ප්‍රශ්නේ මැහුවා පොඩ්ඩක් මගේ ඇරිච්ච නිසා. දැන් ඔය මේ අපේ ප්‍රවීණයෝ කියන කොටසක්නේ අපිට ඔය සතර අභිනය වේදිකාව ගැන ගුරුහරුකම් දුන්නේ. එතකොට නවකයන්ට අද මේ වේදිකාව සරසලා දීලා තියෙන ප්‍රවීණයෝ. එතකොට මේ ප්‍රවීණයන්ගේ අඩිපාරේ යන නවකයෝ මං හිතන්නේ සතර අභිනය කියන එකත් නොදැනද මේ සම්මාන සහතික ලබා ගන්න කියන එකයි මට තිබුණු ප්‍රශ්නේ. දැන් මේකයි දැන් මම යන ගමන මම යනවා. ඒක කාටවත් නතර කරන්න බෑ. එහෙමයි. හරි දක්ෂ කලාකාරිනිය අපේ රටේ ඉන්නේ. කවුරු මොනවා කිව්වත් මොනව නොදත්තත් Taman යන ගමන යනවා. ඒක තමයි දැන් තියෙන රටාව, කලාව. දැන් මේකයි දැන් මම මෙතනට ඇවිල්ලා ඉන්නේ මට දැන් ආයි සතර අභිනය මොකද්ද කියලා කාගෙම අහන්න ලැජ්ජයි වගේ. දැන් ඉතින් පචනිකා මහත්මිය මේ අපි දැන් අවසන් හෝරාවටත් ළඟා වෙන්න නිසා මම මේ ඔබතුමියගෙන් අවසානට අහන්නේ දැන් කලාව වෙනුවෙන් ඔබතුමියගේ මොන හරි බලාපොරොත්තුවක් ඇතිනේ අනාගත පරපුරට කරන්න අනාගත බලාපොරොත්තුවක්. එතකොට මේ අපේ රටේ නවකයෝ බිහි වෙනවා. දැන් දානවා කිව්වා ඇකඩමි එකක් නේද? ඉතින් මේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අය වෙනුවෙන්? ඔව් මම ඇකඩමියක් ආරම්භ කරනවා රිදම් ඔෆ් මාෆියා කියලා. ඒකේ මේ වර්ක්ෂොප්ස් හදනවා. ඒකට මම එකතු කරගෙන අවුරුදු 5 සිට 80 දක්වා අය. ඒකලන් මේ අවුරුදු මේ මාස 3 කෝස් එකක් තියෙන්නේ. එක්කෙනෙක්ගෙන් 50000ක් අය කරනවා. ඒ කියන්නේ 50000ක මුදලට අවුරුදු 80ටත් මේ ඇකඩමියට සහභාගී වෙන්න පුළුවන්. චරිතයනේ. ඉතින් ඒ අතර මාස 2ක් 3ක් යනකොට ඒගොල්ලන්ට පුළුවන් සම්මාන ගන්න. සල්ලි වියදම් කරා සම්මාන ගත්තා. සල්ලි වියදම් කරා සම්මාන ගත්තා. මම මේ අපේ වැඩසටහන බලන් ඉන්න මේ ආධුනික ශිල්පීන්ට හා නවක ශිල්පීන් අපේ කලාවට එකතු වෙන්න ඉන්නවනම් මම කැමති මේ මෙතුමියගේ පචනිකා මහත්මියගේ ඇකඩමියකට සහභාගී වෙලා සල්ලි විසි කරන්න සම්මාන ගන්න. සල්ලි විසි කරන්න සම්මාන ගන්න. එහෙම නේද? ඉතින් දැන් අපි මෙතෙක් වෙලා ලස්සන පිළිසඳරක යෙදුණා. ගොඩාක් විශාල දේවල් අපි ගොඩාක් දැනගත්තා මේ පචනිකා මහත්මියගෙන්. ඉතින් මේ මම කැමති කියන්න අපේ අනාගත නවක බිහිවෙන තරුට ඕෂණං සහතිකද සම්මානද ලබා ගන්න යන්න මෙතුමියගේ ඇකඩමියට. ඔබට පුළුවන් ලස්සන අනාගතයකට වේදිකාවට ටෙලි නාට්‍යයට චිත්‍රපටි වලට සම්බන්ධ වෙන්න මෙතුමියගේ ඇකඩමිය හරහා. ඉතින් මේ තරම් වටිනා කාලයක් මිඩංගු කළා අපේ මේ පිළිසඳරට පැමිණි ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙන අතර ඉදිරියේදී ඔබගේ සියලු වැඩ කටයුතු සර්වපකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි. අපි ඔබට සමුදෙනව නැවත හමු වෙනතුරු ආයිබෝවන්. ආයිබෝවන් මේ මට එකක් කියන්න ඕන අවසානයේ මොකද ඒකේ ප්‍රශ්නයක් නැහැ කාලය මිඩංගු කරාට මම මේ ප්‍රෝග්‍රෑම් එකට ආවෙත් විශාල මුදලක් වියදම් කළා. ඒ මගේ හැටි.